අද මම ඔයගලන්ට බේසික් කෝඩ්ස් ගැන ලෙසන් එකක් කරන්න හිතුවා. මේකේ මම මේජර් කෝඩ්ස් ඕපන් ස්ට්‍රින්ග් ඒරියා එකකින් මේජර් කෝඩ්ස් 7යි මයිනර් කෝඩ්ස් 7කුයි කවර් කරන්න උත්සාහ කරනවා. කෝඩ් ප්ලේ කරන ටෙක්නික් එකේ මූලික දේ තමයි පිටිපස්සේ ග්‍රිප් එක. ඒ කියන්නේ මහපට ඇඟිල්ල කොහොමද යූස් කරන්න කියන එක. මහපට ඇඟිල්ල සාමාන්‍යයෙන් ගොඩක් දුරට මෙහෙම මැදට තියන්න තමයි බලන්න ඕනේ. සමහර විට ඒක වෙනස් වෙනවා මේ උඩට ගන්න පුළුවන් සමහර ඒ කියන්නේ shapes chord shapes වෙනස් වෙද්දී අල්ලන විදිහත් වෙනස් වෙනවා. ඒ කියන්නේ contact කියන්නේ ස්පර්ශ වෙන තැන සමහරට මේ පළවෙනි පුරුක ගා වෙන්න පුළුවන්, ඊට පොඩ්ඩක් පල්ලෙහෙන් වෙන්න පුළුවන්. කවදාවත් කියන්නේ අල්ල හරිය යූස් වෙන්නේ නැහැ සමන්. මෙහෙම ඒ කියන්නේ මේ විදිහට ප්ලේ කරන්නේ නැහැ. ඒක වැරදි ටෙක්නික් එකක්. අනිත් මේ තම්බ එක ඒ කියන්නේ මහපට ඇඟිල්ල වෙනවා. ඒකේ තැන් වෙනස් වෙන්න පුළුවන්, පොඩි පොසිෂන් චේන්ජස් තියෙන්න පුළුවන් කෝඩ් වල ෂේප්ස් අනුව. පළවෙනියට මම D කෝඩ් එක අල්ලන්න ගන්නවා. හැමතිස්සෙම ඇඟිලි ටික කර්ව් කරලා අල්ලන්න බලන්න. D කෝඩ් එක අල්ලන්නේ දෙවෙනි ඇඟිල්ල පළවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකේ. තුන්වෙනි ඇඟිල්ල දෙවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ. දෙකම එකට ප්ලේ කරාම පළවෙනි ඇඟිල්ල තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ. තුනම එකට ප්ලේ කරාම ඔක තමයි සවුන්ඩ් එක D කෝඩ් එක බේසික්ම D කෝඩ් එක. සාමාන්‍යයෙන් ප්ලේ කරනකොට ඒ කියන්නේ සින්දුවක් අපි ප්ලේ කරනකොටත් තනියම සින්දුවක් යන හරි ප්ලේ කරනකොටත් අපි ප්ලේ කරන්නේ හතරවෙනි කම්බියත් එක්ක. ඒ කියන්නේ ඕපන් D නෝට් එක වදින්නේ. ඕපන් D නෝට් එකේ අල්ලපු ඇඟිලි තුනයි. හැමතිස්සෙම අපි බලන්න ඕනේ කෝඩ් එක ප්ලේ කරපුවම සාමාන්‍යයෙන් හරි විදිය තමයි බේස් නෝට් එක මේන් ඒ කියන්නේ කෝඩ් එකේ මේන් නෝට් එක වෙන්න ඕනේ. අපි D කෝඩ් එකක් ගන්නවා නම් D නෝට් එක තමයි බේස් නෝට් එකට වදින්න ඕනේ, ලෝම නෝට් එක. ඒ කියන්නේ උඩ කම්බිය ඊට උඩින් තියෙන ඕපන් නෝට් එක ගැහුවට වැරදි නෑ. ඒ කියන්නේ D සාමාන්‍ය කෝඩ් එකක් කියලා කියන්නේ නෝට් මේජර් කෝඩ් එකක් කියලා කියන්නේ නෝට් තුනක කෝඩ් එකනේ. D කෝඩ් එකට එන නෝට්ස් තුන තමයි D, F sharp, A. කෝඩ් එකේ ඔය නෝට් තුන තමයි තියෙන්න ඕනේ. සාමාන්‍ය බේසික්ම විදියට මෙයා කරනවා නම් බේස් එකට ඉස්සෙල්ලාම එන්නේ පළවෙනි ඉන්වර්ෂන් එක කියලා අපි කියන්නේ. ඒකට බේස් එකට එන්නේ මේන් නෝට් එක. ඒ කියන්නේ D නෝට් එක. උඩ නෝට් එක ප්ලේ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ A නෝට් එක. ඒක වැරදි නෑ. ඒ වුණාට පළවෙනි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්ලේ කරනකොට ඒ කියන්නේ තමන් තනියම සින්දු කීකේ ප්ලේ කරනවා නම් බේස් නෝට් එක
පළවෙනි නෝට් එක විදිහට ඇහෙන්න තමයි අපි මූලිකව පුරුදු වෙන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම. එතකොට මේ D chord එක අපි ගත්තොත් එහෙනම් පළවෙනි නෝට් එක D, හතරවෙනි කම්බියේ ඕපන් නෝට් එක. ඒක තමයි නෝට් 3 පළවෙනි නෝට් එක. ඊට පස්සේ තුන්වෙනි කම්බියේ අපි ඇල්ලුවේ දෙවෙනි ෆ්‍රෙට් එක. එතකොට වදින්නේ A නෝට් එක. ඒ කියන්නේ නෝට් 3 තුන්වෙනි නෝට් එක. රයිට්. ඉස්සෙල්ලාම වදින්නේ පළවෙනි නෝට් එක. ඊට පස්සේ කෝඩ් එකේ තුන්වෙනි නෝට් එක. ඊට පස්සේ දෙවෙනි කම්බියෙන් අපි අල්ලන්නේ D නෝට් එකමයි. දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ. ඊට පස්සේ අපි පළවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකෙන් ඇල්ලුවේ අල්ලන්නේ F sharp නෝට් එක. ඒ කියන්නේ කෝඩ් එකේ දෙවෙනි නෝට් එක. අල්ලනකොට අපි බලන්න ඕනේ දැන් පළවෙනි පාරට ඔයගොල්ලන් গিitar එක අල්ලනවා නම් සමහර විට නෝට් තද වෙන්නේ නැති ගතියක් එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් චෙක් කරන්න. මේ වගේ සද්ද එන්න බෑ. හොඳට රින් වෙන්න ගහන්න ඕනේ නෝට් එක. අනිත් එක සමහර විට මේ අනිත් ඇඟිලි වලින් නෝට් එක બ્લોක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දෙවෙනි ඇඟිල්ලේ යට තියෙන පෑඩ් එකෙන් තුන්වෙනි ඇඟිල්ලේ යට තියෙන පෑඩ් එකෙන් අපි දෙවෙනි ඇඟිල්ලෙන් ගහන නෝට් එක, ඒ කියන්නේ F sharp නෝට් එක රින් වෙන එක બ્લોක් වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ කිව්වේ අර පුළුවන් තරම් කර්ව් කරන්න බලන්න කියලා. එතකොට මේ නෝට් එක අර අනිත් ඒවාල වදින්න නැති වෙන හරියට නෝට් එකට විතරයි ඇල්ලිලා තියෙන්නේ ඇඟිල්ල. හරියට රින් වෙන්න ඕනේ නෝට්ස්. ඔය තමයි D chord එක. පළවෙනි D chord එක. G chord එක. G chord එක අල්ලන්නේ. දෙවෙනි ඇඟිල්ලෙන් හයවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. right. පළවෙනි ඇඟිල්ලෙන් පස්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ තුන්වෙනි කම්බි ඇඟිල්ලෙන් පළවෙනි කම්බියේ, ඒ කියන්නේ යට කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඔක්කොම ස්ට්‍රින්ග්ස් ප්ලේ කරනවා ඒකේ. දැන් අපි D chord එකේ පළවෙනි හතර විතරයිනේ, ඒ කියන්නේ යට හතර විතරයි ප්ලේ කරේ. G chord එකේදී ඔක්කොම ස්ට්‍රින්ග්ස්. G chord එකේ නෝට් 3 ඇවිල්ලා වෙන්නේ G නෝට් එකයි. කියන්නේ අපි හයවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකෙන් ප්ලේ කරන්නේ G නෝට් එක. ඊට පස්වෙනි ෆ්‍රෙට් එකේ දෙවෙනියට අල්ලන නෝට් එක පස්වෙනි ෆ්‍රෙට් එකේ පස්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකෙන් අල්ලන්නේ B නෝට් එක. ඊපස්සේ අපි ඕක අර මං කියවනේ ඔක්කොම කම්බි ටික වදින්න ඕනේ කියන එක. ඊට පස්සේ ඕපන් ස්ට්‍රින්ග් එකට වදින්නේ D නෝට් එක. කියන්නේ කෝඩ් එකේ
තුන්වෙනි නෝට් එක. ඒ කියන්නේ D නෝට් එක. ඒක ඕපන් ස්ට්‍රින්ග් එකක් ගන්න අපි අල්ලන්නේ නැහැ මොන ඇඟිල්ලකින්වත්. ඒක ඕපන් වදින. ඊට පස්සේ ආයිත් වදිනවා G නෝට් එකක් ඕපන්. කියන්නේ තුන්වෙනි කම්බිය ඕපන් ගහන්නේ අපි. right. ඊට පස්සේ දෙවෙනි කම්බියත් ඕපන් අපි ප්ලේ කරන්නේ. එතකොට වදින්නේ B නෝට් එකක්. B නෝට් එක. කියන්නේ කෝඩ් එකේ දෙවෙනි නෝට් එක. ඊට පස්සේ අන්තිමට වදින්නේ කියන්නේ අපි ෆ්‍රෙට් කරගෙන ඉන්න අන්තිම නෝට් එක. ඒ කියන්නේ තුන්වෙනි ඇඟිල්ලෙන් පළවෙනි කම්බියේ තර්ඩ් ෆ්‍රෙට් එකේ. ඒකට G එකක් ආයිත් වදින්නේ. අර මුල්ම නෝට් එකමයි. හයවෙනි කම්බියෙන් වෙදිච්ච නෝට් එකමයි පළවෙනි කම්බියෙන් උත් වදින්නේ. right. හොඳට පැහැදිලිව ඇහෙන එක ගහන්නේ සමායට ඔය කෝඩ් එකේදී දෙවෙනි කම්බිය බ්ලොක් වෙන්න ඉඩ දිනවා. මේක හරියට නැවිලා පළවෙනි ඒ කියන්නේ දෙවෙනි ඇඟිල්ල හරියට කර්ව් වෙලා තිබුණ නැත්නම් අනිත් නෝට් එක බ්ලොක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට පැහැදිලිව ඇහෙනකම් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඉගෙනගෙන තියෙන්නේ D කෝඩ් එකයි. අනිත් කෝඩ් එක තමයි මම අදට උගන්වන්නේ A කෝඩ් එක. ඕපන් A කෝඩ් එක. ඒකේ නෝට්ස් තුන තමයි නෝට්ස් තුනක් ඇල්ලෙනවා ඇඟිලි තුනකින්. මේ ඇඟිලි තුනේ කියන්නේ පළවෙනි ඇඟිලි තුනේ. පළවෙනි ඇඟිල්ලෙන් අල්ලන්නේ හතරවෙනි කම්බිය. ඒ කියන්නේ D string එකේ D string එක. right. හතරවෙනි කම්බිය. දෙවෙනි ෆ්‍රෙට් එක. හතරවෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක. තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. ඒක අල්ලන්නේ දෙවෙනි ඇඟිල්ලෙන්. right. එතකොට මේ නෝඩ අල්ලලා තියෙන්නේ. ඒක. ඊපස්සේ තුන්වෙනි ඇඟිල්ලෙන් අල්ලන්නේ දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. right. එතකොට අල්ලලා තියෙන්නේ මේ නෝඩ එකම ෆ්‍රෙට් එකේ තමයි ඔය තුනම ඇල්ලෙන්නේ. ඒක එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. පුළුවන් තරම් ඇඟිලි තුන මැද්දට ගන්න බලන්න ඕනේ. අයින් වල ෆ්‍රෙට් වල අයින් වලට යන්න බලන්න එපා. රයිට්. එක ෆ්‍රෙට් එක ඇතුලේ පුළුවන් තරම් ඇඟිලි මෙහෙම පැක් වෙලා ලං වෙලා තියෙන්න ඕනේ. ඕකේදී අපි ප්ලේ කරන්න ඕනේ පස්වෙනි කම්බියේ ඉඳලා ඉතුරු කම්බි ටික. ඒ කියන්නේ මේක අතාරිනවා. පළවෙනි 6 වෙනි කම්බිය අතාරිනවා. ඒක නැතුව ඔයාලා කෝඩ් ප්‍රැක්ටිස් කරද්දී කරන්න පුළුවන් දෙයක් තමයි එකපාරට ස්ට්‍රම් කරලා සද්ද එනවාද කියලා බලනවත් එක්කම එක එක නෝට්ස් ගහලා බලන්න හරියටම නෝට්ස් රින් වෙනවද කියන එක. එතකොට අපිට ගොඩක් නෝට්ස් හරියට අහුවෙලා නැත්නම් ඒක පැහැදිලිව ඇහෙනවා මොන නෝට් එකද අහුවෙලා නැත්තේ කියලා. ඒක හරියට හදාගෙන ප්‍රැක්ටිස් කරන්න ඕනේ. right.
දැනට ප්‍රැක්ටිස් කරන්න මේජර් කෝඩ්ස් වලින්. මේක ගොඩක් මම මුලින් පුහුණු වෙන ගිටාර් ප්ලේ කරන කට්ටියට දෙන ලෙසන් එක. පළවෙනියට අපි ඉගෙන ගත්තේ D, දෙවෙනියට G, තුන්වෙනියට A. ඔකෙන් අපිට ගොඩක් ටැරන්ස් විජයවර්ධනගේ සින්දු මේ වගේ කෝඩ්ස් වල තමයි හැදිලා තියෙන 3 කෝඩ්ස් වලින්. ඉතින් අපි මේ සින්දු ප්ලේ කරන්න බලන්න පුළුවන් දිලීප පොඩි පුතු මලට බම්බරකුසේ ඒ වගේ මලට බම්බරකුසේ වල කෝඩ් ගත්තොත් එහෙම බලමු මම සින්දු තියෙනවා කියලා මම බලන්න. මලට බම්බරකුසේ සින්දු එක එක්සාම්පල් එකක් ඔකේ මේ ඒ සින්දුවේ E minor එකකුත් ගියා මම ඒ minor chords touch කරපු නැති හින්දා මම ඒක ප්ලේ කරේ නෑ මම ඒ වෙනුවට ඒ chord එක මම ප්ලේ කරේ. ඉතින් ඔය වගේ basic clarence කි සින්දු වල වගේ යන්නේ ඔය chords ඒවා ප්ලේ කරන්න පුළුවන් මේ chords තුනෙන් දැනට මම උගන්වලා තියෙනවා. මම අදට එච්චරයි කරන්නේ මේ lesson එකෙන්. ඊළඟ දවසේ තව chords 3ක් හරි 4ක් හරි ඉතුරු 4 මම කරන්න බලන්න. ඊට පස්සේ minor chords වලට අපි යමු. Thank you බැලුවට.